ඇත්තටම මේ අද උදේ පැවති තත්ත්වය තමයි වාහනේ යන්න බෑ. ඒ කියන්නේ ඒ තරමටම අද මීදුම තියෙනවා මේ ජපානයේ අද උදේ. ඔයාලා බලන්න ඩ්‍රයිවිං කරද්දී බොහොම පරිස්සමට අද වාහනේ ඩ්‍රයිව් කරගෙන යන්න. මොකද ළඟට එනකම්ම අපිට පේන්නේ නැහැ. මේ පුළුවන් නම් අර ලයිට් ඔන් කරගෙන ගියා නම් තමයි හොඳම දේ. ඒ තරමට අද උදේ මීදුම හරියට තිබ්බා. මට හිතෙනවා මේ මම උදේ බබාව දාලා එනකොට වැඩිය මීදුම මේ දැන් වැඩි කියලා. එන මොහොතේ වැඩි වගේ මට නම් තේරුනේ. ඔයාලත් කොහොමද පරිස්සමට මේ යන්න. සමහර විට මේක දවස් 2-3ක් වුණත් තියෙන්න පුළුවන්. මේ කලර් ලයිට් ළඟ උඟ වෙලා අපිට නතර වෙලා ඉන්න වෙයි. මොකද අනිත් වාහනේ එනවා අපිට පේන්නේ. මේ ඒ නිසා මේ බොහොම පරිස්සමට යන්න. මේ ඒක තමයි මට මේ කෙන්දෙන්න ඕන වෙලා තිබෙන පණිවිඩය. මේ ඔයාලට පේනව ඇති නේද? මේ කිසිම දෙයක් පේන්නේ නැහැ ඉස්සරහා තියෙන හැමදේම මේ ළඟට යනකම් අපිට පේන්නේ. ඒ තරමටම මේ ලොකු මීදුමක් තියෙනවා අද උදේ ජපානයේ. මේ මට නම් කිලෝමීටර් 3ක් විතර තමයි මගේ බබාව ඉස්කෝලේට දාන්න තිබුණේ. ඒ වුණාට හරි පරිස්සමට තමයි මම ගියේ. පේනවද ළඟට යනකම් අපිට පේන්නේ වාහනයක් යනවා. අර ලයිට් ඔන් කරපු එකකින් තමයි හිතා ගන්න පුළුවන් මේ ඒ තරමටම මීදුම. බොහොම පරිස්සමට යන්න කියලා තමයි මම මේකෙන් මේ ඔයාලට කියන්න උත්සාහ කළේ. මේ සමහර විට මේක දවස් 2-3ක් තියෙන්න පුළුවන්. හරි වෙනස්ම කාල ගුණයක්. මම ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙන්නේ ජපානෙට. මෙහෙම මේ තරමට මීදුම මේ මගේ පළමු අත්දැකීම තමයි මේ විදිහට මීදුම දැක්ක. බොහොම ස්තුතියි මේක බලලා ගොඩ දෙනෙක් මම හිතන්නේ මේ දැක්කොත් ඔයාලා චුට්ටක් අවධානය හැමෝටම මේක දැනෙනවා තේරෙනවා ඇති වාහනවල යන අයට සහ පයින් යන ඔය ඉස්කෝලේ ළමයි යනවා පේන්නේ ළඟට එනකම්ම පේන්නේ චුට්ටක් දුර ගිය ගමන් අපිට නොපෙනී යනවා. ඉතින් මමත් කලර් ලයිට් එකකින් සෑහෙන වෙලා ඉඳලා තමයි වාහනේ මේ හරවගත්තේ. ඒ නිසා ගොඩක් පරිස්සමට ඔයාලා ඩ්‍රයිව් කරද්දී ඩ්‍රයිව් කරන්න මේ දවස් 2-3 සමහර විට කොහොම තියෙන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ බැලුවට. ඔයාලට බොහොම ස්තුතියි ගොඩක් ආදරේ. නැවතත් මේ වගේ වීඩියෝවක් අරන් එන්නම්. බොහොම ස්තුතියි.